ආයුබෝවන් ජොබ් සෝන් LK වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි තවත් අලුත් රැකියා දැන්වීමක් පිළිබඳව තොරතුරු දැනගනිමු. අද මම ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ඉදිරිපත් කර ඇති දැනට පවතින විදේශ රැකියා පුරපාඩු පිළිබඳ තොරතුරු. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි රුමේනියාවේ හෝටල් කාර්ය මණ්ඩලය පිරිමි සඳහා පුරපාඩු 38ක් පවතින අතර කාන්තා සඳහා පුරපාඩු 12ක් පවතී. මෙහි ඔබට මුලින්ම දක්නට ලැබෙන්නේ නියෝජිත ආයතනයේ විස්තරයි. එහි නම, ලිපිනය සහ දුරකථන අංක නිහිරිය ඔබට දැකගත හැක. අවම වැටුප යුරෝ 700ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 2,56,788ක්. මෙහි විශේෂම දේ තමයි ආහාර, නවාතැන්, වෛද්‍ය පහසුකම් සහ යාමට සහ ඒමට ගුවන් ප්‍රවේශපත්‍ර සියල්ල නොමිලේ ලබා දීම. නියෝජිත ආයතනයට අය කළ හැකි උපරිම මුදල රුපියල් 10,46,000ක් වන අතර මෙම ගාස්තුවට අමතරව වෙනත් කිසිදු මුදලක් අය කිරීමට නියෝජිතයාට අවසර නොමැති බව මෙහි සඳහන් කරලා තියෙනවා. 2026 පෙබරවාරි 20 වන දින අනුමත කර ඇති මෙම රැකියා ඇබෑර්තුව 2028 පෙබරවාරි 19 දක්වා වළංගු වේ. වසරක පළපුරුද්දක් අවශ්‍ය වන අතර කොන්ත්‍රාත් කාලය අවුරුදු 2කි. මෙම අවශ්‍ය සුදුසුකම් මත ක්ලික් කිරීම මගින් මේ ආකාරයට ඔබට වැඩිදුර තොරතුරු දැකගත හැක. මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. රැඳී සිටියාට ස්තුතියි.